එහෙමයි. ආරණහංස දැන් අර මේ දැන් සාමාන්‍යයෙන් අර මේ ලංකාවේ තියෙනවනේ මේ දැන් මේ ඒජ් එක දැන් මං රස්සාවක් කරලා ඉවරයි. දැන් මේ මම පින් කරගන්න ඕනේ ඊළඟ ස්ටේජ් එකට වගේ කියලා. ඊළඟට මං මරණයට පස්සේ මෙහෙම වෙන්න හරි මම දැන් පින් කරගන්න ඕනි කාලේ කියලා එකක් තියෙනවනේ. එහෙම එකක් හැදලා. එතකොට මේ ඒකෙදී මේ දැන් ඇත්තටම මේ ඒකෙදී ඊට පස්සේ මේ උත්සාහ කරන්නේ පින් කරන්න කියලා එකක් නේ. ඇත්තටම ඒගොල්ලන්ට එතන පිනක් ඒක මයින්ඩ් එකෙන් කරන උත්සාහයකදී හරිම මේ උත්සාහයෙන් මයින්ඩ් එකෙන් නේ කරන්නේ. ඒ කියන්නේ එතකොට මයින්ඩ් එක අවබෝධ කරගන්න ඕනි කියලා එකක් නෙමෙයිනේ පින් කරන්න යන්නේ. එතකොට මේ මයින්ඩ් එකෙන් උත්සාහය අරගෙන මේ ඒ යෑම හරි පවුනේ දරනවාස. අසරණයිනේ. ඒගොල්ලන්ට කිසිම දෙයක් තේරුමක් වෙන්නේ නැහැ නේද? ඒක තමයි. අත්‍තරම පව් අපේ ආමුදුරවලට තේරෙන්නේ නැහැ. අපි ස්වාමීන් වහන්සේලා එතනට ගැට ගන්නවානේ. ඒ අත්‍තරම ලොකු පටලවිල්ලක් මේක නේද? ඒ අම්මුටම ඔයාට මේ හිතක් තියෙන්නේ මේක අවබෝධ කරගන්න මේ කියලා හිත අවබෝධ කරාම නේද හිත සිනඳු වෙලා යට ඒ සිත හිතේ සිනඳු පාවෙන්නේ නේද පින කියන්නේ. එයා තමයි හිත ගන්න කරගන්න නේද දේවල් කරන්න කියලා. එතන හරියම මේ සානුකම්පිත තනන්නේ ධර්මමාස්. ඔව් ඇත්තටම ආරණසර ලොකු සංයෝගයක් තියෙනවා අපේ අම්මා තාත්තලාගෙන. ඇත්තටම හරි පුදුමයි කරන මේ ධර්ම අවබෝධ වුණාම හැමෝටම මේ සංගීතය ධර්ම සංගීතයක් ඇති මේ සමාජයේ කොහෙද තියෙන්නේ කියලා. ඇත්තටම අපි ඒකයි අර කරව භූමියේ හිර කරලා අපේ අම්මලා තාත්තලා ඇත්තටම බණ කියලා අන්තිමව අම්මලා පින් කරන්න හිතනවා විතරයි අම්මලාට තේරෙන්නේ නැහැ. ඔව් අනේ මට පින් කරගන්න බැරුණා මේ කරත් හිතනවා. මේ හරි පො එකෙන් තවත් අර හිත ගන්න වෙනවා. ඊට පස්සේ මේ දරුවන්ට උදව් කරන්නේ මේ දරුවන් ගැන හිතන්නේ මට පින් කරන්න ලැබුණේ. එහෙම ඉන්න දරුවන්ට සාකච්ඡා ඒක දරුවට තේරුණාත් ඊට පස්සේ කරගන්න දෙයක් නැහැ. දරුවන්ට මේක කියලා දෙන්නත් බෑ. අය අම්මට තේරෙන්නේ නැහැ. දැන් දරුවොත් අසරණයි. ඊට පස්සේ අම්මලා කියන එක දරුවෝ කරලා දෙන එක අම්මගේ සලසන හිතාගෙන. අම්මා සලසන හිතාගෙන පින්දම් කරාට අම්මාගේ එහෙම සැලසීමක් නැහැ. අම්මා එතනමයි. පවුනේ ඉන්නකොට. ධර්මය අවබෝධ හිත අවබෝධ කරලා හිත හැදෙන හැටි කියලා පොඩි හරි අදහසක් තියාගෙන එක මලක් පූජා කරත් ඒක හිත පිරිසුදු වෙනවා නේද ආරණහංස? හිත සිනදෙනවා නේද? ඇත්තටම මේ කටයුතු වලට සහයෝගය දෙන මේ හැම කෙනෙක්ම මම හිතනවා මේ ගැන හිතනවා කියලා. මොකද ආරණහංසගෙත් දැන් වෙලාව තාත්තලා මම දැක්කම අපිට පව් කියලා හිතනවා. අයියෝ මෙයාට මේ දහම දැනුන්නේ නැහැ. තේරුන්නේ නැහැ. පව් කියලා හිතනවා. ඇත්තටම හිස් අද්දේ කියන්නේ ඒ කියන්නේ ගිනි ගන්න එකක් තමයි ඒත් වෙන්නේ. මේ සිත පිරිසිදු වෙන්නේ නැහැ. සිත නිවෙන්නේ නැහැ. සිත තැම්පත් වෙන්නේ නැහැ. මේ සත්‍ය දකින තාක්කල් සිත ගින්න නිවන්න බෑ නේද? මේ සිත අවබෝධ කරන කෙනෙක් කොයිතරම් නේද? කොයිතරම් වටිනවද නේද? ලෝකෙම ඉන්න අම්මා තාත්තලා ගැන අපිට හිතෙනවා. නැත්නම් දෙමාපියොත් අපිට තේරෙනවා ගිනි ගොඩකපත් වෙලා තමයි නිකෙන්නේ. ඉතින් මේවා දැක්කම අපිට හිතෙනවා අනිතරම හෙට දවසේ තවත් අම්මා කෙනෙකුට ඒක වෙන්න දෙන්න නැතුව පුළුවන් නම් මේ සත්‍ය කියන්න කියලා හරි කියලා. නේද? එහෙමයි ආරණ්‍ය. ඇත්තටම ආරණ්‍යස අපිට කියවෙනවා ගෙදරදී වුණත් මේ කාලා බීලා නිකන් ඉන්න නෙමෙයි ඉපදුනේ. මේ හුස්මක් ගානේ අපිට වැඩ තියෙනවා කියලා කියවෙනවා තරහා ගින් වෙලාවට. කියන්නේ මේකට නිදහස අපිට අඩු වෙනකොට කියන්නේ තරහට නෙවෙයි කියවෙනවා ආරණ්‍යස අපි පණ යන්න කලින් අපිට මේක මිනිස්සුන්ට පුළුවන් නම් කියලා හිතනවා. ඔව් බුදුන් වහන්සේ අන්තිම හුස්ම බින්දුව යන අර මහා පරිනිබ්බාන සූත්‍රයේ අන්තිම මොහොතේ
බුදුන් වහන්සේ අර භික්ෂුන් වහන්සේ නමක් කියන එයාට ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතකොට ආනන්ද හඳුරු කියනවා මේ තථාගතයන් වහන්සේ පිරිනොම් පාන මොහොතේ කියලා නවත්තනවා. එතකොට බුදුන් වහන්සේ කියන ආනන්ද හඳුරන්ට ආනන්දේ එන්න දෙන්න කියලා ප්‍රශ්නයක් අහනවා. කොහොමද බුදු ඇස? කොහොමද බුද්ධ කරුණාව? හුස්මට කියන මොහොතේ අර අම්මට පිට වෙනවා. මේ අර ස්වාමීන් වහන්සේට පිට වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ අනුදාන අන්තිම හුස්ම යන මොහොතේ ධර්ම කරුණ විසඳන්න ඉස්සරහට. කොහොමද බුදුන් වහන්සේගේ බුදු සෝම බුදු කරුණාව නේද? මහා කරුණිත සම්මා සම්බුද්ධ කියන්නේ අතර මේ ධර්මයේ දේශනා කරන්න ඕනේ තමයි. හුස්මට කියන අන්තිම මොහොතේ තමන් යම් සාන්නක දෙන්න. ඒක තාක්ෂණික දෙන්න. පවයින්ස කරනස්. නේ ගිනි ගොඩකපත් වෙන. පාර්සිය පෙරදා අතර පාර යනකොට දකින සමහර මිනිස්සු පුදුම විදිහට දුක් විඳිනවා. නැති බැරි කමට දුක් විඳිනවා. සිතුවිලි දරා ගන්න බැරුව දුක් විඳිනවා. ආහස උසට නැකපු සිහින සැබෑ නොවීම නිසා දුක් විඳිනවා. පුදුම ගිනි ගොඩක මිනිස්සු. අතරම අරස දැකපු හැම තැනම මේ සිංහල අවුරුදු වෙනවා කියන්නේ අතපාව මිනිස්සු හැමෝට. කල ලයිට් එක නවත්තන්නේ කොතනද වාහනය? එතන අත් දෙක දික් කරගෙන කී දෙනෙක් ඉන්නවා. අතරම ආරණස වෙනම 100 කොළ මිටියක් ගෙනියනවා මේ මිනිස්සුන්ට බෙදන්න. ඒ ප්‍රෙස් එකේ තියෙන මිනිස්සුන්ට දෙන්න. ඒකට හේතුව මිනිස්සු පව අඩුතරමින් අත දික් කරනකොට අපිට මොන දිහා බලවම ඇස් දෙක දිහා බලනවා පව් කියලා හිතෙනවා. නේද? ගිනි ගොඩකපත් වෙනවා. සමහර අම්මලා කතා කරනවා ඒවා අම්මා අනේ මේ බණපදයක් කියන්නේ මේ අම්මට නැත්තම් කියලා හිතෙනවා. ඒක කොහොම කියන්නේ? නේද? සමහර වෙලාවට ඉස්පිරිතාලේ වුණත් ඒ අම්මලාගේ ඒ තාත්තලාගේව දැක්කම ඇස්වල කඳුළු රතු වෙලා කියාගන්න බෑ. උපුර ගන්න මේ මැරෙයි කියන බයට මැරෙන්න බයයි. මැරෙන්න කැමති නෑ. බයයි. ගිනි ගන්නවා. අනේ කොහොම පිට වෙන්නද? අපිට කරන්න පුළුවන් කන්න ටිකක් දෙන එකයි නේද? ඔය මොනවා හරි බඩු මුට්ටු ටිකක් දෙන එකනේ. මොනවද මේකෙන් ඇති ඵලය? ඒ වෙලාවේ කයි. අනිතර ගින්නේ උඩේ වෙන කාලා ගින්නෙම ඉන්නවා. ආයෙත් ගිනි කොටේම. කුසට අහලක් වටනට ගින්න නෙමෙයි. ගින්න තියෙන්නේ හිතේ. නේද?